Hello, hi guys. ඔන්න ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අපේ ෆැමිලි ගැදරින් එකේ වීඩියෝ එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ඔයාලත් ගොඩක් කැමති වෙයි කියලා. ඔන්න ඉතින් අද අපි යන්නේ අවිස්සාවලාවට තියෙන විලා එකකට. ඉතින් අපි පුංචි ඩේ අවුට් එකක් විදිහට තමා මේ ගෙදරින් එක ප්ලෑන් කරලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි හැමෝම එකතු වෙලා උදේ කෑමත් අරගෙන පිටත් වුණා. ඉතින් හැමෝම කිව්වා මහගෙදර සෝන් එකේ වීඩියෝ එක හදමු කියලා. ඒ නිසාම අපි වීඩියෝ එකක් ගත්තා. ඉතින් මේ වීඩියෝ එකක් මේකේ තියෙනවා. මේ තමයි මගේ ෆැමිලි එක. ඉතින් අපි එනකොට එකමාරු වුණා. ඉතින් ඊට පස්සේ අපි ආපු ගමන්ම සෙල්ලම් කරන්න තමයි ගියේ. ඉතින් අපි සෙල්ලම් කරලා එනකොට අපි ලන්ච් එකත් රෙඩි කරලා තිබ්බා. ඉතින් ඩෙසර්ට් එකට ෆෘට් සලාඩ් තිබ්බා. ඉතින් මේ විලා එක ළඟ පාත නම් කඩවල් නැහැ. ඒ නිසා ඉතින් අපි යනකොට ඔක්කොම බඩු ටික අරන් ගියා. යාළුවනේ මම විලා එකේ විස්තර ටික අන්තිමට දාලා තියෙනවා. ඉතින් වීඩියෝ එකේ අවසානයේට ඔයාලට බලා ගන්න පුළුවන් විලා එක කොහොමද, රූම්ස් කීයක් තියෙනවද, ඒ විස්තර ඔක්කොම. අපේ ෆැමිලි එකේ තියෙනම ආස දෙයක් තමයි අපි එකතු වුණාම වයස් ભેදයක් නැහැ, නෑනලා මස්සිනා කියන හැමෝම යාළුවෝ වගේ. ඉතින් ඒක ගොඩක් වටිනවා. ඉතින් හවස් වෙනකම්ම අපි පොඩි ගේම්ස් තිබ්බා. ඉතින් ලොකු අයට පොඩි අයට කියලා හැමෝටම තිබ්බා. ඉතින් ඒකේ ක්ලිප්ස් දෙක තුනක් මම ඇඩ් කරලා තියෙනවා මේ වීඩියෝ එකට. ඉතින් අයියලා නම් හොඳට පූල් එකේ සෙල්ලම් කරලා ඊට පස්සේ ෆුට්බෝලුත් ගැහුවා. ඉතින් එතකොට නම් අපි ඇතෝට වෙලා ඉන්ඩෝ ගේම් එකක් කරගෙන හිටියේ. ඇතුළෙත් ඉතින් කට්ටියක් එක්ක වෙලා කැරම් ගහ හිටියා. ඉතින් මේ ගේම් එක තමයි ගෲප් එකකින් එක්කෙනෙක් එනවා ඇඩ් කරන්න. ඉතින් එයාට අපි කියන සෝන් එක නැත්තම් නේම් එක එයා ඇඩ් කරලා පෙන්වන්න ඕන. හරියට ටීම් එකේ අය ගෙස් කරොත් එයාලගේ ටීම් එක වින්.
ඔන්න ඉතින් දැන් නම් බාබිකියු පාටියක් තමයි දාන්නේ. අන්න ඉතින් හැමෝම එකතු වෙලා කතා වෙවි හිටියා. ඉතින් අයියලා සෙට් එක තමයි බාබිකියු දාන්නේ. ඉතින් තවත් සෙට් එකක් පරාට දානවා. ඉතින් අපි කට්ටිය එකතු වෙලා පරණ සිද්ධි කිය විහිළු කර කර හිටියා. ඔන්න අපේ රෑකෑම තමයි මේක. ඉතින් බාබිකියු එක පරාටා. ඉතින් මේකත් එක්ක කුරුම එකකුත් එප්පා. ඉතින් ඒක දාන ගමන් තමයි ඉන්නේ මේ. ඉතින් අද දවසේ කෑම බීම හදලා හැමෝටම බෙදලා ඔක්කොම කරේ පිරිමි අය තමයි. ඉතින් ඇත්තටම හැමෝම මේ වගේ නෙමෙයි. ඉතින් අපේ ෆැමිලි එකේ නම් ඒ අතින් බලනකොට හැමෝම මේ වගේ තමයි. ඔන්න ඉතින් අපි කාලේ ඉවර වෙලා ආයෙමත් ආවා. ඉතින් සෙට් එකක් අයලා සෙට් එක ඕමි ගහනවා. අනිත් සෙට් එක ටීම් දෙකකට බෙදලා සින්දු කියනවා. ඉතින් ඉවර වෙන තැන ඉඳන් අනිත් ටීම් එක සින්දු කියනවා. ඉතින් ඔහොම තමයි අපේ දවසේ ගියේ. ඉතින් උදේ කෑමට අපි සිංහල ස්ටයිල් එකට තමයි කන්න ඕන කියලා හිතුවේ පරිප්පුත් එක්ක සම්බෝලේ. ඉතින් ඊට පස්සේ අපි කාලා පොඩ්ඩක් අයලා නම් සෙල්ලම් කරලා ඉවර වෙලා ඔන්න ඉතින් ෆොටෝ ගන්න වෙලාව තමයි මේ. ෆොටෝ ගන්න කලින් ඉතින් අපි හිතුවා පොඩි ගිෆ්ට් එකක් දෙන්න ඕන කියලා. ඉතින් ඒක මම හදපු මගේ අතින්ම හදපු ගිෆ්ට් එකක්. ඉතින් රියුනියන් කිට් එකක්. ඒක අපි හැමෝටම දුන්නා. ඊට පස්සේ අපි ෆොටෝස් ගත්තා. ෆැමිලි ඉඳලා ෆොටෝස් ගත්තා. ඉතින් මගේ ලස්සන ෆැමිලි එක හැදුනේ මෙයාලගෙන් තමයි. ඉතින් ඊට පස්සේ අපි හැමෝම ඉඳලා ෆොටෝස් ගත්තා. එක ෆැමිලි ගත්තා. ඊට පස්සේ අයියලා මල්ලිලා ගෑනු වෙනම පිරිමි වෙනම වගේ එක සෙට් විදිහට අපි ෆොටෝස් ගත්තා. ඉතින් ඇත්තටම අමතක නොවන දවසක්. ඉතින් ජීවිතේ හැමෝටම විඳින්න ඕන දවසක්. මේ වගේ ෆැමිලි එකක් එකතු වෙනකොට දැනෙන සතුට ඒක මිල කරන්න බැරි සතුටක්. ඒ නිසා මම නම් හිතන්නේ හැම ෆැමිලි එකක්ම මේ වගේ රියුනියන් එකක් තියන්න ඕනේ. ඉතින් මාස 3කට සැරයක්වත් අඩුම අවුරුද්දකට සැරයක්වත් මේ වගේ එකතු වෙන්න ඕන. ඉතින් මේකෙන් අපේ පවුලත් තවත් ආදරෙන් ජීවත් වෙනවා. ඔන්න ඉතින් අපේ දවසේ අවසානයට ආවා. ඉතින් ওই විදිහට තමයි අපි අපේ දවසේ එන්ජොයි කරේ. ඉතින් මම හිතනවා අපි වගේම ඔයාලත් මේ වීඩියෝ එක එන්ජොයි කරලා ඇති. මේ වීඩියෝ එකට ඔයාලත් කැමති නම් මගේ channel එක subscribe කරලා මේ වගේ වීඩියෝස් ගොඩක් බලන්න මාත් එක්ක එකතු වෙන්න. ඉතින් අමතක නොකර කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න. ඒක මට ගොඩක් සපෝට් එකක් වෙයි. ඉතින් අපි දැන් බලමු මේ විලා එක කොහොමද කියලා. ඉතින් මේ විලා එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එන්ටර් වුණ ගමන්ම රූම් එකක් තියෙනවා. ඉතින් මෙතන රූම්ස් 5ක් තියෙනවා. ඩබල් බෙඩ්, සිංගල් ඩබල් බෙඩ් වලින් 10ක් තියෙනවා. සිංගල් බෙඩ් 3ක් තියෙනවා. ඇත්තටම 20ක් 25කට බය නැතුව ඉන්න පුළුවන්. අපේ නම් 20ක් 25කට වඩා හිටියා. ඒත් නම් අපිට කිසිම අවුලක් උනේ නැහැ. ඇත්තටම මාර ක්ලීන් විදිහට තිබ්බා රූම්ස්. ඒ වගේමයි බාත්රූම් ඒ හැම දෙයක්ම හරිම නීට් එකට ක්ලීන් එකට තියලා තිබ්බා. ඉතින් මෙතන වැඩ කරන්න ඉන්න අයත් ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඔයාලට බය නැතුව මේ විලා එකේ ඇවිල්ලා ස්ටේ කරන්න පුළුවන්. ඉතින් මම මේ විලා එකේ contact number එක දාන්නම්. ඉතින් ඔයාලට ඕන නම් මෙයාලව contact කරලා booking එකක් කරගන්න පුළුවන්.